Semplat. මේ තමයි කලින්ගෙන් ගාපු අවසන් එක. Yeah. Hey. This is Avatar. උඩින් තියලා තිබ්බා තෝව අහු නැතෝ මේ රඟ පෑම 13 තම මාගේ ප්‍රථම ලිව්වා මාගේ පළවෙනි වදන හරක් පට්ටියට ආවම දැක්කා හාම් පුතා ළඟ හරකා ඔබ අම්මට බැන්නත් කවදාවත් කොල්ල වෙන්නේ නෑ මං තරහා තිරිසන් ගතියට හිතුවට කමන්නේ සත්ත්ව ගතියමයි විදහා ඔය MC කිල්ලගේ තනකොළ කනවා හේෂා නම් මේ හරකා වස දැම්මා ගඟට ඒ වස ගිලුණා මගේ කටට මම මැරෙන්න කොකාගේ බඩනම ගිහිල්ලා වස වෙලා මාගේ ඇඟම ආසම පාටම රෝස නිසා තමයි කපන්නේ මං උඹේ බෙල්ල උඹ ලේ ටික අරගෙන මේ සුදු පිටියේ ගහනවා ජේ කැප් හිතුවේ නෑ මම ගොබ්බයි කියලා උඹලගේ කින් සිටි හුත්ත මේ රයිගම පුරවල බලන්න ආවොත් බලා ගනින් ඒ ගුප්ත හරක් පට්ටියේ හරකගෙන හැට දැම්මා මම ඒ ලණුව ඒ ෆෝම් වෙච්ච ඒ හරක් පැටිය දැන් යනවා සංසුන් ගමන අවසන් එකාගේ අම්මම දන්නවා එයාගේ පුතාගේ තරම ඔය මතුගම උසාවි අඩවිය දන්නවා ගලවපු තත්තල තරම මොකද්ද බං අර කිව්ව මේ අවසන් එකාගේ ඊසි බං ඊසි Ja. Let's This go. is Avatar. කතා ඉන්න පත බිමින්තේ බඳුක හදා ගන්න දෙන වදම්මේ යකා තමයි දැන් වදන් දෙන්නේ ඇයි වදන් දෙද්දි තොපි අඬන්නේ හේෂා එක්ක කොළු සීනේද ඔබ හේෂාගේ ලොකු ඉද කදම්බේ කොකා නෙමේ මොන පකා වුණත් කොන කපා ගන්න තමයි හදන්නේ රජරට බණ පද ඉවරයි මේ සේම් බ්ලඩ් මගේ වතාව ක්‍රිමයිල් ගහක්වත් මුන්නේ නෑ මට හුරුක වණ්ඩෝගේ කතාව අර හේෂා කියන එක රැප් කරනවා බලපංකෝ ගෑනු ලතාව අපි අපරාධී උඹලට වචන ගලපන්නේ මේ ගලපන අවසාන වතාව උඹලා දෙන්නට වචන ලියලා දෙන්න මම CR පිටුවක් පිරෙන්න මම නිකන් ඉද්දි මට තට්ටු දාන්න එපා කිව්වා හුත්තු මම කලින්ම තේරුමක් නැති උඹලා වද්දම් වලින්ද හුත්තු එන්නේ උඹලා අපිට අරින්න මම මීට කලින් මෙල්ල කරාහුතෝ ඊට වඩා කැරියා ලිංග මුළුන් වගේ පොඩි ගෝතියෝ දෙන්නේ කැප්පෙන වලුකලු ගලක් එක්ක මාත් දැක්ක ඩිස් කරලා තියෙනවා සමනලේ අරොස මලක් එක්ක NC ලොල්ලගේ වැඩේම පැටලෙන එකමයි බම්මිනි වලක් එක්ක ආයි ඩිස් කරන්න එපා අපිට නම් පැටලෙන්න බෑ මී හරක් එක්ක යා This is Avatar.